අපේ ෆාස්ට් එකේ පන්නේ. අපි මොනදේ කරන්නත් මුලින් දෙවියන්ස් දාන්න. ඒ නිසා අවදා අපේ විකාශ සමුදේ. ආමේන්. Haleluya. 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 Dengan hasil bersansa ya. Apa satu rindu. Amin. Dengan satu semari tinggal. Amin. Amin. ඉතින් සියලු දෙනා අපි දෙවියන් වහන්සේට වාර කරමු. ඇත්තටම වහන්සේ ඉදිරියේ අද දවසේ අපේ ආත්මික පියාගේ ජන්මදිනය. උන්වහන්සේ උප්පත්තිය ලබා දුන්නා උට දැන් උන්වහන්සේගේ වැඩේ කරගෙන යනවා. ඒ නිසා දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඉතින් අද දවසේ අපි নমස්කාර කරන්නේ මේ මොහොතේ අපේ ජීවන දෙවියන් වහන්සේට. Amin. සාර බලදායි දෙවියන් වහන්සේට. Amin. ඒ දෙවියන් වහන්සේට අපි নমස්කාර කරමු. අපි මුළු සිතින් වහන්සේට নমස්කාර කරමු. ස්වාමිනී මේ මොහොතේ ස්වාමී නමස්කාර කරමු. ටික ඇත්තම අපි අවසන් දුස්මත් යන උන්වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේගේ සේවය කරමු. ස්වාමී. හalleluya. අපි ගීත ගායනා කරමු. එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු. ආමේන්. ආමේන්. මට සිස්ටර් කිව්වන් පස්සේ මට මතක් වුණේ මේ කොටස තමයි. තව පදවල් ජීවනසිකල සම්බන්ධ කරලා මම හිතුවා මෙතනින් පටන් ගමු කියලා. දෙවියන් වහන්සේ සේවය කියන්නේ ඒක පොළවෙන් බීවිච්ච දෙයක් නෙවෙයි. අපි මේ පොළොවට එන්න කලින් දෙවියන් වහන්සේගෙන් බීවිච්ච දෙයක්. ආමේන්. කියන්නේ සාමාන්‍යයෙන් අපි ලෝකයේ ගොඩාක් දේවල් කරලා තියෙනවා, ගොඩාක් ජොබ්ස් කරලා තියෙනවා. මම හිතන්නේ කවුරුවත් මේ කෑම නැතුව, නිදා ගන්න නැතුව, හොඳ නිවසක් නැතුව කිසිම ජොබ් එකක් කරයි කියලා මේ පොළොවේ. හැම මිනිස්සුම ඉස්සල්ලාම බලන්නේ කෑම, ඉන්න තැන, ඒ වගේම අඳින්න හොඳ ඇඳුම් ඒවට බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපි දෙවියන් වහන්සේට සේවය කරන්න අපි මේ දේවල් ඔක්කොම බලාපොරොත්තු නැතුව එකම බලාපොරොත්තුව දෙවියන් වහන්සේ කියලා අපි මේ ගමන යනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒක තමයි දෙවියන් වහන්සේට අපි දක්වන ප්‍රේමය. උන්වහන්සේ අපි වෙනුවෙන් කුරුසිපත් වුණා. අපිට කුරුසිපත් වෙන්න බෑ. අපිට කරන්න පුළුවන් වෙන්නේ අපේ උස්ම තියනකම් උන්වහන්සේට ප්‍රේම කරලා උන්වහන්සේගේ වචනයට කීකරලා ජීවත් වෙන එක. ඒ කොටස තමයි දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන්නේ. ඒතකොට මෙතන මේ වචනේ කෙටියෙන් කියනවා නම් දෙවියන් වහන්සේ කැඳවපු මිනිසයා, ඒ වගේම දෙවියන් වහන්සේට ප්‍රේම කරන මිනිසයාට එන අයහපත දෙයක් වුණත් දෙවියන් වහන්සේ ඒක යහපතට අරවනවා. ආමේන්. අද කියමුකෝ අපිට ප්‍රශ්නයක් තියෙනවා කියලා.
ඒ ප්‍රශ්නේ හෙට වෙනකොට දෙවියන් වහන්සේට පුළුවන් යහපත් විදිහට හරවන්න. අපිට එන හැම ප්‍රශ්නයක්ම දෙවියන් වහන්සේගේ යහපත් තමයි. ඒක අපි ඉදිරියේ බලන්න යනවා වාස්තව. මම හිතනවා පාස්තික ජීවිතෙත් ඒක වටන් ගන්නවා කියලා බලන්න. ආමේන්. අද විඳින වේදනාව හිට ආශිර්වාදයක් වෙන්න යනවා අපේ ජීවිතේ. ආමේන්. මේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන මනුස්සයර තමයි ඒක තියෙන්නේ. මේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන මනුස්සයර විතරයි ඒක අපි දැනගන්න පුළුවන් වෙන්නේ, දකින්න පුළුවන් වෙන්නේ. දැන් අපේ ජීවිතේ අපිට එන ප්‍රශ්නේ ලෝකේ ඉන්න මනුස්සයාට ආවා නම් ඒ මනුස්සයා පොළවේ නෑ. නමුත් අපි ජීවත් වෙනවා, හැමදාම ජීවත් වෙනවා. අපිත් එක්ක දෙවියන් වහන්සේ ඉන්න නිසා. තව වචනයක් කතා කරන්න කැමති මලාකි පොතේ මලාකි 3:18 එකල ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා අතරේද දෙවියන් වහන්සේට සේවය කරන්නා සහ උන්වහන්සේට සේවය නොකරන්නා අතරේද ඇති වෙනස නුඹලා නැවත දකිනවා ඇත. ආමේන් 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 හalleluya හalleluya. මම හිතනවා මේ වචනේ හොඳටම තේරෙනවා කියලා. දෙවියන් වහන්සේට සේවය කරන මනුස්සයාට දෙවියන් වහන්සේට සේවය කරන්න නැතුව ඉන්න මනුස්සයාට වෙනස උන්වහන්සේ පෙන්නනවා කියලා. ආමේන් ආමේන්. ඒ පෙන්නුම් කරන්නේ උන්වහන්සේගේ දැහැතේ දරනවා. උන්වහන්සේගේ අභිමුඛයෙන් තමයි මේ වෙනස අපි දකින්නේ. අපි හරහා මේ වචනේ ප්‍රතිඵලය ඒ දෙවියන් වහන්සේගේ මිනිස්යාට උන්වහන්සේ මේ පොළොවේ කියලා තියෙන දේවල් අපිට මේ ලෝකේ මේ පොළොවේ අපි බුද්ධිය දෙන්න යනවා. ආමේන්. අපි මේ පොළොවේ ජීවත් වහන්සේට ස්තුති කරනවා. ඇත්තටම තාත්තා ගොඩාක් හොඳයි. තාත්තා අපිට ආදරේ. තාත්තා අපිට හැමදාම එද්දි මොන හරි අරන් එනවා. තාත්තා අපිට උදව් කරනවා. තාත්තා ගොඩාක් ආදරේ. එනිසා දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මේ වගේ හොඳ තාත්තා කෙනෙක් දුන්න නිසා, ඒ වගේම හොඳ අම්මා කෙනෙකුයි, හොඳ සහෝදර සහෝදරියෙකුයි මට දුන්න නිසා ස්තුති කරනවා. තාත්තා හොඳයි. ඒ වගේම තාත්තා වගේම අම්මා ගොඩාක් හොඳයි. මම තාත්තට හැමදාම ගොඩාක් ආදරේ. ඒ වගේම මගේ පවුලින් හැමෝටම ආදරේ. ඒ වගේම මම තාත්තට ලස්සන ගීතිකාවක් හදලා තියෙනවා. ඒක මම තවස් කියනවා. සුබ උපන් දිනක් වේවා. සුබ උපන් දිනක් වේවා. තාත්තේ ඔබට සුබ උපන් දිනක් වේවා. 42 උපන් දිනය අද දින ඔබ සමරන්නේ. යේසු තාත්තාට ගොඩක් ආදරේ. තාත්තාට නව වසරකට ආශිර්වාද කරයි. යේසු මගේ වලමු තාත්තයි. ඔබ මගේ දෙවැනි තාත්තයි. මම තාත්තාට ගොඩක් ආදරෙයි. තාත්තා මට ගොඩක් ආදරෙයි. අපේ මුළු පවුලටම තාත්තා ආදරෙයි. අපි හැමෝටම යේසු ආදරෙයි. ඉතින් වාස්තේ ඉන්නේ මම එනවා. ඔව් නෑ ටැග් එක දෙන්න. Thank you. Thank you. මොකද යනවා සුති කරනවා මට අවුරුදු එකමාරයි මගේ තාත්තා මාදානේ ඊට පස්සේ
2010 විතර වෙනකම් මම ඉස්කෝලේ ගියා. ඉස්කෝලේ ගිහිල්ලා 2011 සිගු ඇරුණා කියන්නේ 2013 14 15 මම අයිස් සහ උඩුවට මත්ද්‍රව්‍යයට බැහැලා හිටියා හොඳට. ඊපස්සේ ඊට පස්සේ ගොඩක පිරුණේ ගියා 18 ගියාට පස්සේ මගේ ජීවිතේ විනාශ වුණා. ඒ විනාශේ 2019 මම ෂෝ එකකට යන්න නැස්සෙලා පාරට ඇවිල්ලා අම්මත් එක්ක මුදුන් ගත්තා. මම පාස්ට් වුණා. පාස්ට් එක අපේ පල්ලියේ ගීතිකා කියන්නේ. ඉතින් 2023 මම පල්ලියට ආවා. ඒ දිනේ නෝදේ මම ඒක කරන්නේ. මහාන වෙන්න කිව්නේ ඒක කරා. පල්ලියට ආවෙත් මම ඒක කරා. පියෙකුගේ සෙනෙහස විඳින්න නැහැ මට ලැබුණේ. පියෙකුගේ සෙනෙහස ලැබෙන්න නැහැ මට ලැබුණේ. ආදරේ හැබැයි ඊට වඩා දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සේවය කරන මේ මට තාත්තට මගේ තියෙන තැන මම ඒ මොකද මම ආදරේ පටන් ගත්තේ සභාවෙන් නෙවෙයි මගේ අම්මගෙන් මේ ආත්මික වචන දෙකම කියන දේවල් තියෙනවා හැබැයි දෙවියන් වහන්සේගේ ප්‍රේමය දෙවියන්
අම්බේ මනක කිරද ඉතින් ජීවනයෙන් අපිට අන්දරගෙන ඊට පාඩම් මාව කියලා දුන්නා ඇස් ඇරුණා අන්තේ ඇස් ඇරුණා අත්දැකීම් ගන්න ගියා සමාජය හැම තැනම ප්‍රතික්ෂේප කරනවා හැම තැනම අසාධාරණපත් වෙනවා හැබැයි අන්දරගෙන එළියට කියලා තියෙන නිසා ඇස් පැරුණා මේ ආත්මයම කියන්නේ ආත්ම මොන වගේවද ඊළඟට මෙතෙක් උගන්නපු නැති දේවල් අනිත් තැන්වලින් ඒක ආත්මෙම කියනවා. ගොඩක් තව භෞතිකව කියලා දෙනවා මෙහෙමයි. හැබැයි මේක ආත්මෙම කියලා දුන්නා. ප්‍රේම පුද ස්වභාවයේ දෙවන්නාසේ තෝරගෙන තියෙන දේවදාසය ඉතින් හරි සමාදානෙ පවුල. මේ සමාදානෙ පවුල. ඒ සමාදානෙ පවුල සදෙන්නාසේ උසන්තෙන් අතුරු සමාදානෙ කරලා ආදී අම්මෙන් තාත්තගෙන් මට මේ ලෝකේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය සේවය කරන අය විතරයි මම. ඉතන අංක 1 රක්වාන කියලා තියෙන මේ දේව පවුල නිසා. මේ දේව පවුල නිසා දෙවියන් වහන්සේලා ඒකට සතුටුමත් වෙනවා. තාත්තේ ගොඩක් ස්තුතියි. අද මේ ගමනට බාධා ගොඩක් තිබුණා හැබැයි ආත්මික තලයේ තුල ඒ පාඩම් මානව ගන්න තැන විතරයි මම යන්නේ. මට මෙතන විපාක මොනවද කියන්නේ. ඉතින් නිවන සුදුසු වෙන දවසේ සෝමදිනේ කරලා ඉන්නේ පිළිඳලා රාන්තු කරලා පුළුවන්. එல்லாம் දෙවියන්සේ කියන්නේ. ඔව් පාස්ටර් එකලා තියෙනවා ඒ කතා කරන්න ඉස්සර. එන්න පොඩක් අමාරුයි. අද කොළවයි කෙනෙක් දෙකේ. ඒවල ආශ්‍රය කරලා බලනකොට තමයි තේරුනේ ලස්සන හදවතක් තියෙන එක. මේ හදවතේ යාගේ ජීවිතෙත් දැක්කා. ඒක ඉගෙන සමහර මනුස්සයන්ගේ ප්‍රේම තියෙනවා උදේට තියෙනවා අවසර නැති. ඒක පාස්ටර් ගේම නෑ. උතර මේක තියෙනවා. පාස්ටර් පුරාත් පාස්ටර් තුල ඉන්නකොට මම දැක්ලා තියෙනවා. ඒක පෙන්වන්න කරන්න නැතුව කතා කරලා දෙනවා. සමහර බැංගවල මම ඒක දැක්කා පාස්ටර් ගොඩක් ප්‍රශ්න තුල ඉන්නකොට ඒක එළිය පෙන්වන්න නැතුව කතා කරලා දෙනවා. උදාහරණයක් දෙවියන් වහන්සේ දීපු අදහසක් තියෙන්නේ. ඒක සාමාන්‍ය මිනිස්සුන්ට නෑ. ඒක ඊළඟ අපේ. ඒක දෙක අපිට ආශ්‍රය කරන්න ලැබිච්ච එක ලොකු ශක්තියක්. ඒක තමයි දෙවියන්. ආමෙන්. බෞද්ධ පරිසරයේ කොට මුල ගැහුනේ. ඒක ඇත්තට උන්වහන්සේගේ සැලැස්ම අපි දැන් ආපු විදිහ එකතු වෙච්ච දේ හැම දෙයක්ම. ඉතින් අපි විවාහ වෙලා මාසයකට විතර උන්වහන්සේ පිළිගත්තේ. ඇත්තට මට උමනාවක් තිබුණේ පාෂට තමයි උමනාව දුන්නේ කොම්පියුටර් වහන්සේගේ නොයන්න. මොකද මම ඉස්සරම දැඩි බෞද්ධ ඉතිරිමම. ඉතින් ඇත්තටම මේ මස්මන්වත් කන්නේ තාම හොඳ ඉතින් ධර්මිෂ්ඨයි කියන්නේ. ඉතින් ඒ වගේ ජීවිතයක් තමයි ඇත්තටම පාෂ නිසා තමයි මාත් වහන්සේ වුණානේ මොකද දැන් පාස්ටර්ගේ පස්සේ මාත් ගියා දැන් පල්ලියට අර තැන්වලට ඉස්සරම පල්ලියට ගියාම එතරම් විරණහන්සේ මේ ඇටිව දිච්ච මගේ හදවත උන්වහන්සේ වෙනස් කරලා මොකක්ද එකක් කියලා මට තේරෙන්නේ නැහැ. ඉතින් ඒදාංගා මේ වෙනකම් විරණහන්සේ මහත්යක් කරා. මොකද අපි දෙන්න යාළුලා හිටියේ මාස 7යි. ඊට පස්සේ විවාහ වෙලා ඊට පස්සේ තමයි මම දන්නේ ඇත්තටම විරණහන්සේ පිළිගත්තට පස්සේ අපි අර ඒ ආදරේ වැඩි වුණා. එන්නේ මොකද ඒක මේ සමහර මන් දන්නේ දැන් වල අඩු වෙනවා ඇති. මොකද අපි දෙන්නගේ ඒක ආදරේ එන්නේ වැඩි වුණා. ඒක දෙවනහසගේ දෙයක් ඒක. අන්න මම දෙවනහසට සුති කරනවා. මේ වගේ අනන්ත දේවදාසේ. ඒ දැක්කේ මට ආත්මික මගට ඉන්න ආත්මිකී ඉවත් නිවැරදි. ඉතින් මෙච්චර දුර අරගෙන අපි දෙවනහසට ප්‍රශංසා කරනවා. මොකද අර පාස්ටර් කිව්වා වගේ ගොඩාක් ප්‍රශ්න කරදර හිතේ තිබුණාට ඒවා දාම් කවදාවත් පෙන්වන්නේ නැහැ එළියට. ඒක මම හොඳටම දන්න දෙයක්. මොකද අපි සේවයේදී අපේ සේවය ලබන්නේ ඉන්නේ ගොඩක් ප්‍රශ්න කරදර තියෙන අය. ඉතින් ඒ අයට අපේ ප්‍රශ්න කරදර කියන්න ගියොත් ඉන්නේම ඒකෙන් ඇත්තටම සේවයෙන් වැඩක් නැහැ. ඉතින් අපේ දේවල් අපි හංගගෙන අපි දරාගෙන අපි ඒගොල්ලෝ උදෙසා මෙදිකක් කාර්යයක් කරන ඒක පාස්ටර්ගේ වගේ අපේ පාස්ටර්ගේ තියෙන දෙයක්. ඉතින් අපි සෙනග දන්නෙත් නැහැ.
පස්සේ ඉතින් මෙහෙම ආරංචි වෙනකොට තමයි මේගොල්ලෝ ඇත්තට පාසල මෙච්චර කල් hina වෙලා ඉතින් මෙච්චර ප්‍රශ්න තියාගෙන කියලා අහන ඒගොල්ලොම. ඉතින් ඇත්තටම යනවා ප්‍රශංසා කරනවා. චරණාර්ථ දේවදාසෙක් මොන ස්වාමි පුරුෂයෙක් දරුවන්ට හොඳ පියෙක් උන්වහන්සේ ලබා දීම ගැන ස්තුති කරනවා. ඒක උන්වහන්සේ කැමැත්ත උන්වහන්සේ සැලැස්ම මොකද මෙච්චර කල් අපි ආවෙත් ඒ ප්‍රේමණීය හදවතින් පාස්ටර්ගේ ඇත්තටම උන්වහන්සේ ඒක දීලා තිබ්බා. බොහෝ පීඩා මැද්දේ ප්‍රශ්න කරදර දරාගෙන උන්වහන්සේගේ සේවය කරන්නේ. නේද? උන්වහන්සේ පාස්ටර් කතා කරා වගේ අපි අර මේ කෑම බීම ඇඳුම් පැළඳුම් හොඳ යාන වාහන සැප පහසු ජීවිතයක් නෙමෙයි. අපි හැමදේම කැප කරලා තියෙන උන්වහන්සේ උදෙසා. ඉතින් ඒක මේ පාස්ටර් එක තෝරගත්තා. ඒ පස්සෙන් එන්නේ මටත් උන්වහන්සේ කරුණාව දුන්නා නේද? ඉතින් අපි සැප පහසු ජීවිතවල අපි අඬන්නේ නැහැ. කාන්තාව විදිහට නේද? ගොඩක් අය ඉන්නවා නේද? නමුත් අපි ඒ දේවල් ඉන්නත් අපි දන්නවා. උන්වහන්සේගේ රාජ්‍ය තමයි අංක 1 කියලා. ඉතින් පාස්ටර් ඒ අන්තරයට මේක දරාගෙන යන උන්වහන්සේ කරුණාව දීලා තියෙනවා. යානත් දරුවෝ මේ දායකයන් ගැන සුද්ධ කරනවා. මොකද පාස්ටර් සිස්ටර් ගැන සුද්ධ කරනවා. ඒක උන්වහන්සේගේ සැලසුම් අපි අතන සැලසුම් කරෙත් නැහැ. අතන පාස්ටර් කාටවත් කතා කරෙත් නැහැ. ඕනේ නැහැ අපි එන විදියට බලමු කියලා. ඉතින් මෙයා තමයි සැලසුම් කරලා අපේ විකාශය ගැන සුද්ධ කරනවා. උන්වහන්සේට ඉතින් අනාගත දේවදාසි ලබා දීම ගැන සුද්ධ කරනවා උන්වහන්සේට. ඒක උත්තර දෙන්න. ආමේන්. දෙවියන් වහන්සේගේ ජීවිතය අපට ජීවිතේ ඔබට ජීවිතේ තිමා සතුට වෙනවා දෙවියන්ගේ ප්‍රේමය අපේ ප්‍රේමය මුල්මතරත් Bye.
एक भी कमर नहीं हो මම ඔයාව නේද ඉස්සෙල්ලා फोटोज करना